ඉතින් ගොඩක් කට්ටිය මම අහන දෙයක් තමයි TikTok account එකක කොහොමද views අරගන්නේ සහ videos වලට කොහොමද views අරගන්නේ අනිත් අයගේ video වලට වගේ අපේ video වලටත් views අරගන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය මගෙන් message දාලා inbox ඇවිල්ලා ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ඉතින්. අනේ හේතුව හින්දා මම ඔන්න video එකක් අලුතෙන්ම create කරන්න හිතුවා. මොකද ගොඩක් කට්ටියට TikTok වල views නැති ප්‍රශ්නේ තියෙනවා. views නැහැ. තමන්ගේ videos වලට like එන්නේ නැහැ. මිනිස්සු අතරට videos යන්නේ නැති හින්දා තමයි ඉතින් එහෙම වෙන්නේ. ප්‍රශ්නේ ගොඩක් කට්ටියට තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි මේ video එක මම ඕගොල්ලන්ට අරන් එන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියන්න ඕන තියෙන TikTok account එක views හදාගන්න විදිය නෙමෙයි මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මුලින් ඉඳන්ම TikTok account එක හදලා සතියකින් වගේ followers 1000ටත් වැඩිය ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. සතියක් යන්නේ දවස් දෙක තුනෙන් ඕගොල්ලන්ට followers 1000ක් හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ දාන content අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. account ඕන තරම් හදනවා සතියකින් followers 1000 පන්නනවා මම දාන වීඩියෝ. මේ වගේ පුළුවන් ඕගොල්ලන්ට ගොඩක්ම ලේසියෙන් TikTok account එකක් grow වෙන තත්ත්වයට අලුතෙන් account එකක් හදාගන්න. මම කියන්නේ පරණ account ගැන නෙමෙයි. මම කියන්නේ අලුත්ම account එකක් කොහොමද viral වෙන්න videos දාලා හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ ඔයගොල්ලන්ට පුළුවන් අලුත්ම TikTok account එකක් හදලා දාන පළවෙනි වීඩියෝ එකෙන්ම views ගොඩක් අරගන්න. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් හෝ දෙවෙනි වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම මම කියලා දෙන ක්‍රමයෙන් views එන එක එනවා. මේක ඔයගොල්ලන්ගේ content හොඳ නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට හොඳ තැනක් මේ විදිහෙන් අරගන්න පුළුවන්. මේක රහස්කමක් නෙමෙයි, මේක අමුතු දෙයක්ුත් නෙමෙයි, මේක සාමාන්‍ය දෙයක්. මේක කොහොමද කරන්න කියලා ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න එහෙනම් අපි යන්න. ඉතින් ඒ කට්ටිය වෙනුවෙම තමයි මෙන්න මේ වීඩියෝ එක මම ඔයගලන්ට අරන් එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම එක තප්පරයක්වත් පුළුවන් නම් හෑන්ඩ් ෆ්‍රී ගාකට අහන්න කියලා මම කියනවා මේ වීඩියෝ එක ඔයගලන්ට. මොකද ඒ තරම් වටිනවා. මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්වත් දාන්නේ නැහැ. ඒ තරම් මේ මම කියන වචන ටික මේ කරන ස්ටෙප් ටික ඔයගලන්ට වටින හින්දා. ඉතින් මං කරන විදිහට මං කරන කියන විදිහටම ඔයා කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝස් ඔයා මේ account එක හදන account එකේ වීඩියෝස් viral යනවා. ඒක යනවාම තමයි. ඒක මං ඕගොල්ලන්ට guarantee කරලා කියනවා. මං කියන විදිහට කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වීඩියෝ එකක් viral වෙනවම තමයි. ආය ආන්න දෙයක් නැහැ. කොහොමත් like 2000 3000 පැනලා viral වෙනවම තමයි. ඒක මම recommend කරනවා. මං ඒක ඕගොල්ලන්ට ඔප්පු කළාම පෙන්නනවා. මොකද මම ඒකට සාක්ෂි ඕන තරම් මං ගාව තියෙනවා. ඉතින් ඔයා මුලින්ම TikTok account එකක් හදා ගන්න ඕනේ. මම දැන් මේ වීඩියෝ එක ඔයගලන්ට කියලා දෙන්නේ ඔයාලා ගාව තියෙන TikTok account එකේ වීඩියෝ viral කරගන්න විදිය නෙමෙයි. මොකද ඒක වෙනම පැත්තක්. ඒක චුට්ටක් අමාරුයි. ඕගොල්ලන්ගේ අලුතෙන්ම TikTok account එකක් හදලා ඒ account එකේ වීඩියෝස් කොහොමද viral කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් ඔයා මුලින්ම TikTok app එකට යන්න. TikTok app එකට ගිහිල්ලා ඔයා මුලින්ම ඔයාගේ TikTok account එකෙන් log out වෙන්න. ඒ කියන්නේ ඔයාගේ original TikTok account එකෙන් log out වෙලා ඔයා අලුත් TikTok account එකක් හදාගන්න. ඉතින් අලුත් TikTok account එක හදාගත්තාම ඔයාට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකුත්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි ඔයාගේ account එක හැදුවෙන් පස්සේ තියෙන්නේ. ඉතින් ඔයාට කැමති විදිහට මේ edit profile ගිහිල්ලා account එකක් හැදුවෙන් පස්සේ phone number එකට හෝ email එකකට ඔයාට පුළුවන් කැමති නමක් හෝ username එකක් add කරලා මේ විදිහේ සාමාන්‍ය account එකක් හදාගන්න. ඉතින් මම මේ කරන දෙයට මට username වත් නැත්නම් හොඳ ලස්සන profile photo එකක් තියෙනවද කියලාත් මට වැඩක් නැහැ. මම මේ කියන step ටික හරියට කරොත් ඔයාට පුළුවන් කොහොමද ඔයාට පුළුවන් මේ videos viral කරගන්න සහ ඔයා දාන වීඩියෝස් අනිවාර්යයෙන්ම එකක් හෝ viral කරගන්න පුළුවන්. දවස් කීපයකින්, දවස් 3කින් 4කින්, සතියකින් followers 1000 complete කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් ඒක මම ඔයගොල්ලන්ට recommend කරනවා 100%. ඉතින් මුලින්ම TikTok account එකක් මේ විදිහට හදාගන්න. profile දාන්න ඕනෙත් නැහැ, username දාන්න ඕනෙත් නැහැ. ඒවා පස්සේ දාගන්න. මම කියන්නේ ඒවා හදිස්සි කියලා. මේ විදිහට හැදුවෙන් පස්සේ ඕගොල්ලෝ මේ විදිහට ඔයා මුලින්ම TikTok එකේ කරන්න හදන content එක සාමාන්‍ය TikTok cam එකෙන් කරන්න යන්න එපා. normal cam එකෙන් කරන්න. normal cam එක on කරලා මේ විදිහට normal cam එක දාගෙන ඔයාට පුළුවන් TikTok එකේ normal cam එක දාලා මේ විදිහට TikTok එකෙන් කරන්න නැතුව ඔයගොල්ලන්ගේ normal cam එක use කරලා ඔයාට අවශ්‍ය වීඩියෝ එක මේ විදිහට කරන්න. වීඩියෝ එක කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එක TikTok එකට මෙන්න මේ විදිහට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයා කරපු වීඩියෝ එක මෙතනින් අප්ලෝඩ් කරගන්න. ඉතින් එහෙම කරාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ වීඩියෝ එක තෝරගන්න ඕගොල්ලෝ. දැන් මගේ නිකන් වීඩියෝ එකක් මෙතනින් තෝරගන්නවා. මම අර ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා නිකන් වීඩියෝ එකක් මෙතනින් තෝරගන්නවා. දැන් මම මේ විදිහට මගේ වීඩියෝ එකක් මෙන්න මෙහෙම සිලෙක්ට් කරගත්තා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න normal cam එකෙන් landscape mode එක දාලා කියන්නේ phone එක කෙලින් අතට වීඩියෝ එකක් මේ විදිහට කරගන්න. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මේ ක්‍රමයෙන් viral යන්න පුළුවන්. ඔයා වචන 10ක් කතා කරත් ඔයාට viral යන්න පුළුවන් chance එකක්
මේ විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් වීඩියෝ එක මේ විදිහට අප්ලෝඩ් කරගන්න. ඔයා දාන වීඩියෝස් වල ක්වොලිටි ඕනේ කියලා දෙයක් නැහැ. ඇත්තට මේක තනිකර බොරු කතන්දරයක්. ඉතින් ඒ දේවල් කරන්න ඕනේ නැහැ. මේකේ තියෙන සීක්‍රට් ටිප්ස් ටික මම කියලා දෙන ටිප්ස් ටික ෆලෝ කරා නම් ඕගලන්ට පුළුවන් අනිවාර්යෙන්ම ඔයාගේ වීඩියෝ වයිරල් කරගන්න. දැන් මේ වීඩියෝ එක මම මෙන්න මේ විදිහට ඕගලන් බලන්න හොඳට මම කරන දේවල් ටික මේ වගේ වීඩියෝ එක දැන් ඔන්න මම අප්ලෝඩ් කරා. දැන් ඕගලන්ට පුළුවන් මෙන්න මේ සවුන්ඩ්ස් කියන එකට යන්න. දැන් මේ වීඩියෝ එකේ මම මොකුත් කතා කරන්නේ නැහැ. මතක තියාගන්න ඔයා මේ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. දැන් මම මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ නැහැ මොකුත්. මොකද මේ වීඩියෝ එක මම නිකන් අප්ලෝඩ් කරපු එකක් හින්දා අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මොන හරි කතා කරන වීඩියෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් TikTok එකේ ෆේස් එක පෙන්ලා කරන වීඩියෝ එකක් නම් ගොඩක්ම හොඳයි. මොකද chance එක viral යන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඔයා මුලින්ම රෙකෝඩ් කරලා මෙතන අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ add sound කියන එක ක්ලික් කරගන්න. මේ විදියට ඊට පස්සේ මෙන්න මෙතනින් recommended කියලා පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ sounds කීපයක්. මේ විදියට recommended කියලා ඔයාලට පෙන්නනවා. favorites sounds මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේක අලුත් account එකක් හින්දා. ඕගොල්ලන්ගේ වීඩියෝ එකට recommended කරනවා මේ විදිහට sound කීපයක්. ඉතින් මේ recommend කරන sound, ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන time එක duration එකත් එක්ක ඕගොල්ලන්ට අදාළ sound, මේ වීඩියෝ එකට ගැලපෙන sound එකක් recommend කරනවා ඒගොල්ලෝ. ලංකාවේ sounds තමයි තියෙන්නේ ගොඩක්ම TikTok ලංකාවේ තියෙන හින්දා. ඉතින් මේ විදියට මේ recommend කරන පළවෙනි sound එක හෝ දෙවෙනි sound එක අනිවාර්යෙන් use කරන්න. විශේෂයෙන් පළවෙනි sound එක use කරනවා නම් ගොඩක් හොඳයි. මෙන්න මේ විදියට පළවෙනි එක දාලා ඕගොල්ලෝ volume එකට ගිහිල්ලා original sound කියන එක මේ විදියට වැඩි කරගන්න. ඊට පස්සේ added sound කියන එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ දාපු music එක sound එක මේ විදියට මෙන්න මේ ගානට විතර අඩු කරලා ඔහොම ඇඩ් කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ කතා කරන එක තමයි වැඩියෙන් ඇහෙන්නේ. සින්දුවක් දාලා තියෙන එක ඒක අඩුවෙන් තමයි ඇහෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයා මුලින් මේක කරන්න ඕන. කරලා ඊට පස්සේ මේ කරපු ටික හරියටම කරන්න. ඔයා මුලින්ම ඇඩ් කරන්න ඕන මේ විදිහට මෙතන තියෙන recommended කියලා එන මුල්ම sound එක තමයි ඇඩ් කරන්න ඕන. හරිද? ඇඩ් කරලා මෙන්න මේ next කියන බටන් එක ක්ලික් කරගන්න. filter මොකුත් දාන්න යන්න එපා. ඊට පස්සේ මේ description කියන තැන ඕගොල්ලෝ මෙන්න මෙතනින් අදාළ කැමති දෙයක් ටයිප් කරගන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝ එකේ නිකම් මෙහෙම ටයිප් කරගන්න කොහොමද ඒක කියලා මේ විදිහට ටයිප් කරගන්න. ටයිප් කළා මේ වගේ මෙහෙම දාලා මම මෙතනින් අනිවාර්යයෙන්ම ඉමෝජි කිහිපයක් ඇතුළත් කරනවා මේ විදිහට. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කරන ටිප්ස් ටික හරියටම කරන්න. මේ විදිහට මම මේ වගේ ඉමෝජි කිහිපයක් ඔහොම දාලා ඔන්න දැන් වීඩියෝ එකේ අදාළ ටයිටල් එක මේ විදිහට මම දාලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේ everyone can post කියන එක දීලා මෙන්න මේ everyone කියන ටික එකට අනිවාර්යෙන් මේක දාගන්න. මොකද friends කියන එකටවත් only you කියන එකට වැටලා තිබ්බොත් ඔයාගේ වීඩියෝස් අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ more option කියන එකත් ටච් කරගන්න එකපාරක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක යටට ගිහිල්ලා සමහර ෆෝන් වල පෙන්නනවා මෙතන quality එක දාන්න එකක්. ඉතින් ඒක වැඩි quality එක දාගන්න. එතකොට තමයි ඔයාගේ වීඩියෝ තියෙන quality එකෙන්ම අප්ලෝඩ් වෙන්නේ. ඉතින් ඒක නම් අවශ්‍යම නැහැ. ඔයාලට තියෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ ටික කරන්න විතරයි. මේ කොහොමද ඒක කියන එක. දැන් මම මේ ටයිටල් එක ඔන්න ඔච්චරයි මම ටයිටල් එකට දාන්නේ. හොඳට මතක තියාගන්න මේ ඔයා දාන වීඩියෝ එකට hashtag add කරන්න එපා. ඔයා දාන පළවෙනි වීඩියෝ එකට hashtag කොහොමවත් add කරන්න යන්න එපා. එහෙම කරොත් එහෙම ඔයාගේ account එකවත් ඔයාගේ වීඩියෝ එකත් තනිකර එතනින්ම ඔයාගේ viral ආසාව හීනය හිතින් අයින් කරගන්න. මොකද hashtag කොතනකවත් එතන add කරන්න එපා. මොකද දැන් අපි TikTok එකට පෙන්වන්න ඕන අපි TikTok වීඩියෝ අප්ලෝඩ් කිරීම ගැන හෝ TikTok එක ගැන කිසිම දෙයක් දන්නේ නැති බවක් වගේ. ඉතින් එහෙම දෙයක් පෙන්නලා තමයි ඔයාට මේකෙන් viral වෙන්න chance එක තියෙන්නේ. මේ විදියට ඔයාගේ අදාළ ටයිටල් එක ටයිප් කරලා මේ විදිහට ඉමෝජි කීපයක් ඇඩ් කරලා ඔයාට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න නැහැ. වීඩියෝ එක ඕගොල්ලෝ දන්නේ නැති විදිහට මේ විදිහට පෝස්ට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් 100% කියලා ආවා. ඔන්න දැන් ඔයා දාපු වීඩියෝ එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ මෙන්න මේ කරන ටිප්ස් ටික හරියටම කරන්න. මෙන්න මේ friends කියලා තියෙන්නේ. දැන් මේ ඔයා දාන වීඩියෝ එක ඔයගොල්ලෝ මුලින්ම පෙන්නන්නේ ඔයාගේ friends ලාට. දැන් මේ කවුළුතෙන් account එකක් හැදුවාම ඔයාට friends ලා නැහැනේ. ඒකින්ද මේ වීඩියෝ එක normal TikTok එකෙන්ම අදාළ කීප දෙනෙක්ට පෙන්නනවා. ඉතින් ඔයා මේ friends කියන ටැබ් එක මේ විදිහට එකපාරක් ක්ලික් කරලා මේ විදිහට රීෆ්‍රෙෂ් කරගන්න. හරිද? රීෆ්‍රෙෂ් කරලා මෙහෙම දිගටම රීෆ්‍රෙෂ් කරගන්න. හරි දැන් ඔයාගේ account එකේ friends නැති හින්දා තමයි මෙහෙම පෙන්නන්නේ. සාමාන්‍යයෙන් මගේ එක friend කෙනෙක් අර හිටියොත් එයාගේ වීඩියෝ එකක් මෙතෙන්ට එනවා.
රීෆ්‍රෙෂ් කරගන්න. ඊට පස්සේ හෝම් එකට යන්න. හෝම් එකට ගිහිල්ලත් රීෆ්‍රෙෂ් කරගන්න මේ විදියට. ඊට පස්සේ follow me එකට යන්න. follow me එකට ගිහිල්ලත් මේ විදියට ඒක එකපාරක් මේ විදියට ක්ලික් කරගන්න. ඔන්නෝම ක්ලික් කරගත්තාම ඒකත් රීෆ්‍රෙෂ් වෙනවා. යාට බලා ගන්න පුළුවන්. ඉතින් හරි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න මෙන්න ඔයගොල්ලෝ අප්ලෝඩ් කරපු වීඩියෝ එක මෙතනින් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මෙතනින් එහාට ඔයගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ විනාඩි 20ක් හෝ විනාඩි 10ක් බලන් ඉන්න. බලන් ඉන්න කියන්නේ TikTok එකේ මේ විදිහට බැක් වෙන්න. බැක් වෙලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ බලන් ඉඳලා එකපාරක් TikTok එකට ගිහිල්ලා ඔයා බලන්න ඔයා දාපලා තියෙන වීඩියෝ එකට views සාමාන්‍යයෙන් කොච්චර වගේ ගිහිල්ලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට views සාමාන්‍යයෙන් 150 200ක් වගේ ගිහිල්ලා තියෙන්න පුළුවන් විනාඩි 10ට විනාඩි 15ට විනාඩි 20ට වගේ views 150 200ක් ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය views 200ක් වගේ පැනලා නම් ගොඩක්ම හොඳයි. views 150ක් පැන්නත් ඒත් අවුලක් නැහැ. ඊට පස්සේ ඔයා ඒකෙන් අතරින්න එපා පළවෙනි වීඩියෝ එකට views ආවේ නැහැ කියලා. මොකද පළවෙනි වීඩියෝ එකට සාමාන්‍යයෙන් views එනවා අඩුයි. ඉතින් අන්න දෙවනි වීඩියෝ එකෙන් ඉඳන් තමයි ඔයා වැඩේ පටන් ගන්න ඕනේ. ඔයා මේ විදිහටම මම කියලා දුන්න විදිහටම ඕනනම් වීඩියෝ එක පිටිපස්සට ඇදලා හරියටම බලන්න. මොකද මේක මේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ මම කියලා දෙන විදිහට වීඩියෝ වලට views අරගන්න සහ account එක grow කරගන්න සහ followers ලා වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙවනි වීඩියෝ එකත් මෙන්න මේ මම කියලා දුන්න විදිහටම අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කළා ඔයගොල්ලෝ බලන්න දෙවනි වීඩියෝ එක විනාඩි 10ක් හෝ ටිකක් වෙලා ගිහිල්ලා දෙවනි වීඩියෝ එකට views එන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදිහට TikTok app එක close කරලා වහලා පැත්තකට වෙලා ටිකක් වෙලා තියලා බලන්න. සාමාන්‍යයෙන් පැය 12ක් වගේ තියලා බලන්න. ඔයාලා දාලා තියෙන වීඩියෝ එකපාර for you page එකට ගිහිල්ලා ඔයගොල්ලෝ හිතන්නේවත් නැති වෙලේක තමයි මේ වගේ වීඩියෝ ඔයා දාන වීඩියෝ එකක් for you page එකට හෝ කට්ටිය අතරට යන්නේ. සාමාන්‍යයෙන් ඔයාටත් ඒක තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා උදේ බලද්දී views සාමාන්‍යයෙන් 200 ගණක් තියෙන්න පුළුවන්. හවස් වෙලා නිකම් ඔයගොල්ලෝ TikTok එකට ගිහලා බලුවා සමහරට වීඩියෝ එකට views 10k වගේ ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ එකපාර views එන chance එකක් තමයි මෙතන ඔයාට තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ කිව්ව විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් hashtag use කරන්න එපා වීඩියෝ එකක් කරද්දි මම කිව්වා. දෙවෙනි වීඩියෝ එකටත් අනිවාර්යෙන් hashtag use කරන්න එපා. මොකද hashtag use කරොත් ඔයාගේ වීඩියෝ එකේ hashtag වලට සීමා වෙනවා. ඕගොල්ලන්ගේ වීඩියෝ තාම TikTok එක අඳුරන්නේ නැහැ. ඔයා මොන කැටගරි එකද කරන්නේ හින්දා කියලා. ඒක හින්දා අනිවාර්යෙන් hashtag use කරන්න යන්න එපා. hashtag use කරොත් එහෙම ඔයගොල්ලන්ගේ වීඩියෝ ඒ hashtag අතර සීමා වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තැනකට ආවයන් පස්සේ TikTok account එක හොඳ තත්යකට ගෙනායන් පස්සේ තමයි hashtag use කරන්න ඕන. එතකන් hashtag use කරන්න යන්න එපා. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් දෙවෙනි වීඩියෝ එක දාලා තුන්වෙනි වීඩියෝ එක දාද්දී ඔයාගේ account එක සාමාන්‍ය තත්වයකට සාමාන්‍යයෙන් likes එක වීඩියෝ එකකට සාමාන්‍යයෙන් 150 250 300 එන තත්වයකට ඔයාගේ account එක හැදෙනවා. ඒක ෂුවර්ම තමයි. ඉතින් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද මම ඒ ගැන රෙකමන්ඩ් කරලා කියන්නේ. එහෙම වුණ නැත්නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. මම කියන්නේ නැහැ මේක කරන්න නැතුව මේ කලබල වෙලා මැසේජ් දාන එක. සාමාන්‍යයෙන් දවස් දෙකක් සතියක් බලන්න. සතියක් දෙකක් බලලා ඕගොල්ලෝ සතියක් දෙකක් නෙමෙයි සතියක් බලන්නකෝ. සතියක් බලලා එහෙම උනේ නැත්නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. ඉන්බොක්ස් එකට හරි කමන්නේ WhatsApp එකට හරි කමන්නේ මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මගෙන් අහන්න මේම උනේ නැහැ මොකක්ද හේතුව කියලා. තමන්ගේ TikTok account එකේ views යන්නේ නැහැ කියලා අඬන්න එපා දුක් වෙන්න එපා. TikTok account එකේ views යන්නේ නැහැ කියලා ගොඩක්ම TikTok account වල වෙලා තියෙන්නේ කට්ටිය කලව මේ වීඩියෝ දාලා ඒ කියන්නේ සමහර කට්ටිය photos දානවා ඒත් එක්කම ආයි වීඩියෝ එකක් දානවා ඊට සායි ෆොටෝ එකක් දානවා ඊට සායි ටෙම්ප්ලේට් එකක් දානවා. මේ වගේ දේවල් කරායින් පස්සේ ඕගොල්ලන්ගේ account එකේ reach එක ගොඩක්ම බහිනවා. මොකද TikTok account එකක් බලන්නේ හැමතිස්සෙම එකම content වර්ගයක් for you page එකට එකතු කරන්නේ. ඒ කියන්නේ එක account එකකින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ එක account එකකින් සාමාන්‍යයෙන් grow වෙන්නේ එක જાති වීඩියෝ වර්ගයක් විතරයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් views පොඩි ප්‍රමාණයක් එන්න පුළුවන්. අනිත් photos වලටත් සාමාන්‍යයෙන් වීඩියෝ දාන account එකකින් ඒ account එක බලාපොරොත්තු වෙන්නේ වීඩියෝස්ම පමණයි. ඉතින් අන්න ඒ හින්දා ඕගොල්ලෝ කවදාවත් කලවම් කරගන්න එපා. මම වීඩියෝ එකේ කියලා දුන්නා වගේ ඒ විදිහටම content හැමදාම ඒ වෙලාවටම හෝ ඒ content ම අප්ලෝඩ් කරන්න වෙලාව ප්‍රශ්නයක් නැහැ. ලොකුවට පොඩි අවධානයක් ඕගොල්ලෝ දෙන්න. ඒකට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ views වලට. නමුත් මේ කියලා දුන්න ටික ඕගොල්ලෝ කරා නම් ඕගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම දවස් දෙක තුනකින් ඔය views නැහැ views 50යි views 60යි කියන කට්ටිය like 60යි කියන කට්ටියට ඔන්න විසඳලා දවස් දෙක තුනකින් මේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න.
මෙන්න මෙහෙම වුණා කියලා. ඉතින් මට එතකොට සතුටුයි. ඔයාලා කමෙන්ට් එකට තමයි මට සතුටු හිතෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම එහෙම ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මම හැමදාම කියනවා ගොඩක් කට්ටිය ඉන්බොක්ස් එනවා. මම පුළුවන් හැමෝටම රිප්ලයි කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් සෙට් වෙමු. ජය වේවා.